හිම් අපි ඊයේ වෙසක් බලන්නට ගියා කියන පණිවිඩය විතරක් දීලා ඔබ මෙහෙට වෙන්නේ නැති බවට අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඉන්දියාවට ඔබේ හඬ ඉන්දියාවට ඇහෙනවා. විශේෂයෙන් ඔබ මේ දැක්ක දැවැන්ත නිර්මාණය ගැන ඔබේ මුවින් වන්නදින් යොදන්නටම පිට වෙනවා විශ්වාසයක් තිබෙනවා. ඒක තමයි මේ ඈතින් හදවතින් ග්‍රහණය කරගනිති අමතක කරන්න බෑ. දැක නියොන් දකින්න මේ සංසාරේ අපේ සුබන මදි උනාද මේ ධම්මේ සිල්ගත්තා ඉන්කෙවා දිවාර දිකේ අතරමං මේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ සාදුකාර දී ගිය පන්සල් ගානේ තත්වා හැමදා පේවි අපි නිර්වාණේ දැහැමි සිතින් පහන්තියා මහබෝ සෙවනේ වැඳ වැටුණා ගාත කියා අපි තුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසුබන මදි වුණාද මේ ධම්මීපේ සිල්ගත්තා ඉන්කෙරුවා දිවාර දිකේ අතරමං වුණේ කොහොමද අපේ ජීවිතේ අපේ වැඳ අටමස්ථානේ කරුණා කෙරුවා පේවි සිරිපාදේ සැබෑ සිතින් නිවන් පතා දලදා වැඳුවේ මල් පිළුවා ගාත කියා අපි තුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි සුබන මදි වුණාද මේ ධම්මීපේ සිල්ගත්තා ඉන්කෙරුවා දිවාර දිකේ අතරමං වුණේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ සියල්ලක් වගේ හැදුවේ කැටයම් කටුවක් මිටියක් භාවිතා කරලා අති මාස ගණනක් මාස 4ක පමණ කාලයක් ඇතුළත තිබු සඳහන් යමු. මේ අලංකාර පාදල සමාධි ප්‍රතිමා වටාචාරා වටාචාරා ස්වාමී ගුරුචාර්ය පිළිසිටින මේ අලංකාර දුක්ඛේ නිර්මාණ මේ සියල්ල සිදුවන්නේ මේ තාක්ෂණික අංශය සියල්ලක් සිදුවන්නේ මේ පොලිටි ගමේ මේ අපේ සමනතරයි. ආරම්භයේ සිදුවන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගමේ වැඩි සහපුරා 5000ක් කොල්ලපි මේ සුරිතල් කුටියට අපි එකතු කරගෙන තියෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුරියරතෝනේ කොල්ලපි සදා අයිතිමත් ඉවදෙන මේ ගමේ පිටක මේ උණගස්සතේ මේ පුවග්ගස්සතේ බුදු ඉතාල පිරිසක් සිටිනවා. ඉතාල ආදරේ ගෞරවයෙන් ඒ සියලුම දෙනා සිහිපත් කරගෙන ඉන්නවා. මාස 8ක පමණ කාලයක් කිසිම දෙයක මේ තරුණ කණ්ඩායම නිරාහාරව ලැබුණේ නැහැ. මේ ගමේ පමණක් නෙවෙයි දුරදැයි
පිරිසට කෑම සපයාගෙන පිළිතුරු සඳහා පවත්වමින් තාම කරුණාවන්ත හදවත් ඇති සිසිලස් මිනිස්සු කොටසක් මේ ගම අසලදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ඉදිරියේ මේ ටික සඳහන් කළේ